හෙලෝ ෆ්‍රෙන්ඩ්ස් ඔයාලට අද ගෙනාව සුපිරිම වීඩියෝ එකක්. මගේ පළවෙනි බ්ලොග් එක තමයි මේ බලන්න ඔයාලා. ඉස්සරහට සුපිරි බ්ලොග් ගේනවා සෙට් වෙලා ඉන්න ඉස්සරහට. අපි අද යන්නේ පුංචිම ගමක තියෙන ලස්සන ප්ලේස් එකකට. මේ යන පාර තමයි. අපි ගිහිල්ලාම බලමු තැන මොන වගේද කියලා. ඔය ඉස්සරහින් යන යාළුවෝ ටික තමයි අද මාත් එක්ක වීඩියෝ එක කරන්න ඉන්නේ. කඩේට ගිහිල්ලාම අපි පටන් ගමු වීඩියෝ එක. කඩේ කිරියම්මෙන් බඩු වගේක් ගන්න දෙනවා. ඒකත් අරන් අපි මගදී කතා කරමු. ලස්සන වටපිටාවක් තියෙනවා. අපි මගදී කතා කරමු එහෙනම්. වීඩියෝ එකත් එක්ක සෙට් වෙලා ඉන්න ඉස්සරහට subscribe කරන්න, like කරන්න, අඩුපාඩු තියෙනවා නම් comment කරන්න. ඔතන ඉස්සරහින් තමයි යන්න දෙන්නේ. ඔය මගේ යාළුවෝ ටික ඉන්නේ. මේ අන්තිම කඩේ ගමේ තියෙන මේ පැත්තේ. මෙතනින් උඩට පාරකුත් තියෙනවා. අපි ඔතනින් ඇතුළට ගිහිල්ලාම කතා කරමු. මාරම ලස්සන ප්ලේස් එකක්. මේ දවස්වල වතුර තියෙනවද දන්නේ නැහැ. වැස්සත් අඩුයි. වැස්ස නැති හින්දා වතුරත් අඩු ඇති මෙලාවට. අපි ගිහිල්ලාම කතා කරමු ඉස්සරහට. මාත් ඉතින් නිකන් ඉන්න බෑනේ. මා සෙල්ෆි එකක් ඇල්ලුවා. ඔය ඉස්සරහා ඉන්නේ මම. පිටිපස්සේ ඉන්නේ මගේ යාළුවෝ ටික. අද වීඩියෝ එකට එකතු වෙලා ඉන්න. අපි ඉස්සරහට ගිහිල්ලා කතා කරමු. හැබැයි යන මඟ පොඩි අවුලක් තිබ්බා. ඇයි දන්නේ ගස් වර්ගයක් කපලා තිබ්බා. උඩ ගස් වර්ගයක් තිබ්බා. අපිට වැඩක් නෑ ඒක. අපි යන් ඉස්සරහට ඔතන කයියක් ගහගෙන එනවා යාළුවෝ ටික. ඉතින් මාත් යනවා ඉස්සරහින්. අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. ඉස්සරහට තව ලස්සන තැන් තියෙනවා. මම ඒ වගේ එන්න. ගල්වලක් පේනවා ඉස්සරින් නම් තියෙන. ඕක පරණ ගල්වල. දැන් ආයෙත් අලුතෙන් වැඩ පටන් ගන්නද කොහෙද තියෙන්නේ ඔගේ. බැකෝ එහෙම ගෙනල්ලා දාලා තියෙනවා. ජෙනියක් තියෙනවා. මගේ යාළුවෝ ටිකත් ඉස්සරහින් එනවා. අපි ගල්වලට ගිහිල්ලාම කතා කරමු. මේක දැන් අවුරුදු 2කට 3කට විතර කලින් තමයි මේ පටන් ගන්න තිබ්බේ. ඊට පස්සේ නතර කරලා තිබ්බා. දැන් ආයෙ ළඟදින් පටන්ගෙන ඔය පාරට පල්ලෙන් තියෙන්නේ අපි නාන්න යන්න හදන ඇල. උඩින් තියෙන්නේ ඇල. ඔය පල්ලෙන් ගලාගෙන එනවා. යාළුවෝත් ඉස්සරහින් කයියක් ගන්න යනවා. එහෙනම් අපි යන් ඉස්සරහට. මේ යන පාර තමයි. මෙතන ඉස්සරහ කැඩිලා තියෙනවා හැබැයි පොඩ්ඩක්. කලින් තිබ්බ වැස්සත් එක කඩාන ගිහිල්ලා පාර පල්ලටම පාර කඩාන ගිහිල්ලා පල්ලට ඇලට. එතන දැන් පස් කණ්ඩිය කපලා පාර ලොකු කරලා තියෙන්නේ එතන. ඔන්න ඔතන පල්ලේ ඇල තියෙනවා. අපි යන්න හදන ඇල. මේ පල්ලේ උඩින් එන ඇල තියෙන ඔතන. අපි ගිහිල්ලා කතා කරමු. තව ලස්සන තැන් තියෙනවා. මම කතා කරන්න ඉස්සරහින්. ඔය යාළුවෝ ටික ඉන්නවා. මොකද්ද බල අපි යන් ඉස්සරහට. ඔය තියෙන්නේ උඩහා ඉඳන් එන ඇල. මාරම ලස්සනයි ඔතන. ඔතන තමයි වැඩිපුරම ලස්සන ප්ලේස් එක. ෆොටෝ ගන්න එන පට්ටම ලස්සන තැන. යාළුවෝ දෙන්නත් එනවා. පොන්නේ මොනවද බල කියව කට්ටිය යනවා ඉස්සරහින්. මාත් මෙතන ඉඳලා බෑනේ. එහෙනම් මාත් මෙයාලත් එක්කම ඉස්සරහින් යනවා. ඔන්න කොස් ගහකුත් අම් මොනවා වල පැත්තෙත් කොස් තියනවාද? මේ පැත්තේ නම් කොස් ඇදිලා තියෙනවා. පොලොස්ද කොහෙද තියෙන්නේ? අපි යන්. ඔන්න ඉතින් යාළුවන්ට යන තැන ඉන්න බෑනේ. ඕන් වැඩ පෙන්නනවා දෙන්නම. කොල්ලට ඒක නම් හොඳටම රිදුනා. රිදෙන්නේ නැහැ වගේ හිටියට. අනිත් දෙන්නත් ඉස්සරහින් යනවා. ඒ මදිවට කූඩැල්ලෙකුත් එල්ලිලා හිටියා. ඔතනිනුත් පාර හරහා ඇලක් ගලාගෙන එනවා උඩින්. ඔතන වහින කාලේට මාරම වතුර ගොඩක් එනවා. ඔය පේන්නේ අපි ඊළඟට යන්න ඉන්න ගල. ඔකට අමතලේ ගල කියලා තමයි මේ පැත්තේ කට්ටිය කියන්නේ. නම හැදුන හැටි නම් මන් දන්නේ. අපි ඊළඟට බ්ලොග් එක කරන්නේ ඔතන. මේ තියෙන්නේ අපේ පැත්තේ තිබ්බ එළවලු වගාවක් ඔතන තිබ්බේ. දැන් නම් ඒක නෑ. වැහිලා ගිහිලා ජෑම් ගස් වලින්. දැන් අවුරුදු ගානකට කලින් තිබ්බේ. මෙතන ඉඳන් ඉස්සරහට යනකම් කෝපි වගාවක් තියෙන්නේ. කෝපි නම් මේ දවස්වල නෑ. එක ගහක තිබ්බා හැබැයි. ඔතන මං ගහක බලනවා. ඒකේ මලක් තමයි තියෙන්නේ. අපි ඒක බලමු මලක්ද තියෙන්නේ. මලකුත් නෑ. මෙන්න මෙතන තියෙන කෝපි ගහේ නම් කෝපි හැදිලා තියෙනවා. ඒ ගහේ විතරයි මන් නම් දැක්කේ තියෙනවා කෝපි. ඉදිලා තියෙන්නේ ඒකේ නම් හොඳට බැහිලා ඉදිලා තියෙන්නේ. ඉස්සරහට යනකම් කෝපි වගාවක් තමයි තියෙන්නේ. දැන් නම් ළඟයි අපි යන ප්ලේස් එකට. පුංචි චූටි ගමක් තියෙන්නේ. ඒක මැද තමයි මේ ප්ලේස් එක තියෙන්නේ. අපි ගිහිල්ලාම බලමු. මේ පැත්තේ ඉන්න අය රබර් ගසුත් කපනවා. ඒකින්ද මේ බැරල් එකක් මග තියෙනවා. කිරි එකතු කරන එකක් වෙන්න.
ඔතනින් දකුණට හැරුණාම තමයි රබර් කැලේ මැදින් ගිහිල්ලා ඒ ප්ලේස් එකට යන්න තියෙන්නේ. මේ වටේම තියෙන ලොකුම ලොකු රබර් කෑල්ල මැද තමයි මේ ඇල තියෙන්නේ. වටේටම රබර් කෑල්ලකින් වට වෙලා තියෙන්නේ. මේකේ රබර් කිරි කපනවා. ওই පාරවල් තියෙන රබර් කිරි කපපු. මෙතනින් තමයි පාර තියෙන්නේ. අපි ගිහිල්ලා බලමු. මේ තියෙන ඇල අපි ආපු ඇල මේ දවස්වල නම් වතුර අඩුයි. ඒ කාලේට මේකේ උතුරලා වතුර යනවා. එන්නවත් බැරි තරම් වතුර යනවා. මේ දවස්වල නම් වතුර අඩුයි. මෙතනිනුත් නානවා කට්ටිය. මාරම යටයි මේ වැස්ස දවස්වලට. දැන් නම් යට නෑ. වැස්සක් තියනවා ලාවට ඒ උනාට වතුර උඩා පැත්තට වහින්නේ මොකක් හරි ඉන්න වතුර අඩුයි මේ දවස්වල. මේ තමයි පරගහවල කියන්නේ මේකට. නම හැදුන හැටි නම් මන් දන්නේ නැහැ. කට්ටි ඉස්සර ඉඳන් කියන්නේ පරගහවල කියලා මේකට. අපිත් එක ඉන්න පරගහවල කියන්නේ මාරව ලස්සන මේ ප්ලේස් එක. ඔතන තමයි නාන්න තියෙන්නේ. ඔය යාළුවා ටිකත් උඩට වෙලා ඉඳගෙන ඉන්නවා. නාන්නේ කොයි වෙලේද කියලා බලන්න. ඔන්න ඔය ඈත පේන ටිකේ කුරුඳු වගා කරලා තියෙන්නේ. ඔයාලට පොඩි පැල වගේක් පේනවද? අන්නේ කුරුඳු වගා කරලා තියෙන්නේ. මාත් ඇවිල්ලා ගොඩට වෙලා වීඩියෝ කර ඉඳලා හරියන්නේ නැහැ නේ. මාත් බැස්ස නාන්න. මාරම සීතලයි වතුර. අවට වටපිටාව මාරම ලස්සනයි. රබර් කැලයකින් තමයි වට වෙලා තියෙන්නේ මේ ඇල. මේ ඇලට කියන නම තමයි අගුරුවද්දන කියලා. මේ ඇලේ නම මේක. මේ වලට කියන්නේ පරගහවල කියලා. ඉස්සරහට එකතු වෙලා ඉන්න සුපිරි වීඩියෝ ගේනවා. අනිවාර්යෙන් subscribe කරන්න. වැරදි අඩුපාඩු තියෙනවා නම් comment කරන්න අනිවාර්යෙන්. සෙට් වෙලා ඉන්න වීඩියෝ එකත් එක්ක ඉස්සරහට යන්න. ඔන්න ඉතින් ඔය පේන්නේ වටපිටාවේ රබර් කැලිය අර මං කියපු ඔය දුර තියෙන රබර් ගස් මුළු කැලියෙම තියෙන රබර් වලින් තමයි වට වෙලා තියෙන්නේ මුළු කැලියෙම. ඔය ඇල තියෙන්නේ ඔතනින් ඇල ගලාන එනවා. ඔය ටිකේ තමයි කුරුඳු වගේක් හදලා තියෙනවා. මේ දවස් ටිකේ එක්කෙනෙක් හදනවා දැක්ක අපි කලින් එනකොටත්. රබරුත් තියෙනවා. රබර් ඉවඩ නම් වතුර පිරিলা. වැස්සත් නැහැ පින්න වගේ යන්නේ උනාට. මේ පැත්ත සීතලයිනේ. කූඩල්ලෝ එමත් ඉන්නවා. වතුර පිරিলা ටික. ඒ කියන්නේ නෑ රබර්. ඔතන උඩ එකක් තියෙනවා. අපි ගිහිල්ලා බලමු ඒකේ. ඒක නම් තියෙනවා ටික. ඔය රබර් එයාලා එකතු කරලා නෑ. එකතු කරන්න අමතක වෙලා හරි. එකතු කරන්නේ නැතුව හරි. ඔන්න ඉතින් හවස් වෙනකොට වැස්සකුත් එනවා. අපි ගෙදර යන්න ඔතනින් පිටත් වුණා. එහෙනම් අපි වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. වීඩියෝ එක ඉවර වෙනකම් බලපුවා හැමෝටම thank you. subscribe කරන්න, like කරන්න, share කරන්න, comment උත් කරන්න. අඩුපාඩු තියෙනවා නම් අනිවාර්යෙන් comment කරන්න. එහෙනම් අදට මං ගියා. තව වීඩියෝ එකකින් ඉස්සරහට සෙට් වෙමු අපි.